රට සිහිනේ සැබෑ කරගන්න බැරුව ලංකාවේ ඉන්න ඔබට ලස්සන අවස්ථාවක් උදා කරලා දෙන්න ඔන්න අපි සූදානම්. ඉතින් ඔයාලා දන්නවා මං ගැන විශේෂයෙන්ම අවුරුදු 4මාරක් මම පවුලේ සිළු දෙනා සමග හිටියේ කැනඩාවේ. මේ දවස්වල මම ලංකාවට ඇවිල්ලා ඉන්න මාස 3ක් වගේ කාලයකට කැනඩා ඉන්න කාලේ වාට මම ගොඩක් උදව් කරා. හැබැයි වාගේ සතපාක් මුදලක් මම අය කරේ නැහැ. නමුත් මේ ආපු වෙලාවේ මට ඒ කාලේ විශාල පිරිසක් කතා කර අපිට උදව් කරන්න. අන්න ඒ නිසා මම මේ කාලය තුල ඔබට රට සීනේ සැබෑ කරගන්න හොඳ අවස්ථාවක් උදා කරලා දෙන්න හදන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ දක්වාම අහගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ලංකාවේ මම මේ වෙනකොට බොහොම අවංක ආයතනයක් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ. මෙන්න මේ දිස්ත්‍රික්කවල අය මාත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ දන්නවා කිරිබත්ගොඩ ෆියුචර් এডুকেෂන් ආයතනය. මේ ආයතනයේ මේ වෙනකොට සිසුන් 5000කට අධික ප්‍රමාණයක් විදේශ අධ්‍යාපනය සඳහා යවපු ඉතාමත් වැදගත් ආයතනයක් හැටියට මට හඳුන්වා දෙන්න පුළුවන්. මොකද බොරුවක් කරලා නැහැ කවදාවත්, වංචාවක් කරලා නැහැ. බොහොම සාධාරණ විදිහට මේ සියලු කටයුතු කරගෙන යන ඉතාමත් වැදගත් ආයතනයක්. ඉතින් මේ කළමනාකාරතුමා මේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් හැටියට මාවපත් කරලා තියෙනවා. හැබැයි මට උදව් කරන්න පුළුවන් ඔයාලා ඔක්කොටම. ඒ නිසා මතක තියාගන්න ඔයාගේ රට සිහිනේ සැබෑ කරගන්න ඕන. මොකද ඔබ රටකට යන්න ඇයි සූදානම් වෙන්නේ? ඔයා අනිවාර්යයෙන්ම රටට ගිහිල්ලා පොහොසතෙක් වෙලා පවුලේ සියලු දෙනාත් එක්ක සතුටින් ජීවත් වෙන්න ඕන කියන අහිංසක පැතුම වාට තියෙනවා. එහෙනම් ඒ දේ ඉෂ්ට කරගන්න ඉතාමත් ලස්සන අවස්ථාවක් ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. ඒ නිසා අහගෙන ඉන්න. මතක තියාගන්න ඕන. ඔබ කැනඩාවටම යන්න උත්සාහ කරන්න එපා. ඔබ UK වලටම යන්න උත්සාහ කරන්න එපා. ඔබ ඕස්ට්‍රේලියාව වලටම යන්න උත්සාහ කරන්න එපා. ඔබේ මේ සීනේ ඉතාමත් වේගෙන් වාට ඉෂ්ට කරගන්න පුළුවන් බොහොම පොහොසත් පාස්පෝර්ට් එකේ දෙවෙනි ස්ථානයට පිළිගත්ත හොඳ ලස්සන රටක් තියෙනවා. ඒ තමයි දකුණු කොරියාව. ඉතින් දකුණු කොරියාව ගිහිල්ලා ඔයාගේ ජීවිතේ ගොඩ අරන් සතුටින් පොහොසතෙක් කියලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් වාට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න ඕන ඔයාට යන්න බැරි අවස්ථා දෙකක් තියෙනවා. සමහර විට ඔයාට ප්‍රමාණවත් මුදල නැහැ. සමහර විට ඔයාට ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් නැහැ. එහෙනම් හොඳට අහගන්න. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තවදුරටත්. ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් ඔයාලඟ නැත්තම්, ප්‍රමාණවත් මුදලක් ඔයාලඟ නැත්තම්, විශේෂයෙන්ම අවුරුදු 23 දක්වා වයස සියලුම අයට කොරියාවේ කොරියන් භාෂාව හදාරන්න පුළුවන් කාලය අවුරුද්දයි. ඉතින් ඔයාට මේ සඳහා සම්පූර්ණ වියදම යන්නේ ලක්ෂ 14මාරක් විතරයි. මොකද මුළු අවුරුද්දම ඔයාට ඉඳුන් හිටුන් සම්පූර්ණයෙන්ම නොමිලේ හම්බ වෙනවා. එයා ටිකට් එක සම්පූර්ණයෙන්ම නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට පැය 20ක් නිත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන්. හැබැයි නිත්‍යානු නොවන ආකාරයටත් ඔයාට මම ඒ ගැන නොකියන්න ඔයා හිතාගන්න. ඉතින් ඔයාට ගියාපුවම තේරෙයි ඔයාගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඔයාට ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ යන්න කැමති නම් පහත තිරේ දැක්කන දුරකථන අංකයට කතා කරන්න මම ඔයාට වෙලාව දෙන්නම්. මම ඔයා ඒ සඳහා යොමු කරන්න මාස කිහිපයකින් ඔයාට මේ අධ්‍යාපනය සඳහා යන්න පුළුවන් සියලුම උපකාර අපි කරනවා. ඒ වගේම තමයි අවුරුදු 23ට වඩා වැඩි අය අවුරුදු 35 වුණත් ගැටලුවක් නැහැ. ඒ අයට පුළුවන් දකුණු කොරියාව යන්න උපාධිය හදාරන්න හෝ මාස්ටර් උපාධිය හදාරන්න. ඉතින් හැබැයි ඒ අයට නම් අනිවාර්යයෙන්ම IELTS 6.5 අවශ්‍ය වෙනවා. සම්පූර්ණයෙන්ම උගන්වන ඉංග්‍රීසි මාධ්‍යයෙන් හොඳට මතක තියාගන්න. ඒ අයට සම්පූර්ණ වියදම යන්නේ ලක්ෂ 19මාරක් විතරයි එක අවුරුද්දක් සඳහා. ඉතින් එයාලට නිත්‍යානුකූලව පැය 20ක් වැඩ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මාස 6කින් පස්සේ පවුලේ සියලු දෙනා එයාලට ගන්න පුළුවන්. අධ්‍යාපනයෙන් පස්සේ බොහොම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඔබට පොහොසතෙක් වෙන්න පුළුවන්. පවුලේ සියලු දෙනාත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා යන්න සූදානම් වෙනවා නම් තිරේ දැක්වෙන දුරකථන අංකයට මට කතා කරන්න. බොහොම අවංකව ඔයාට මේ උදව්ව කරන්නට අපි සූදානම්. අපි ඔයාට බොරු කරන්නේ ඔය කියන මුදලට අමතරව 7-5ක්වත් ඔයාට වැය වෙන්නේ නැහැ. සියලුම දේවල් අපි ඔයාට කරලා දෙනවා. ඔයාට IELTS එහෙම කරන්න අවශ්‍ය නම් සම්පූර්ණ මාස දෙකක්ම අපි ඔන්ලයින් නොමිලේ ඔයාට උගන්වලා කොහොම හරි ඔයාට 6 or 6.5 අරන් දෙන්න කිරිබත්ගොඩ ෆියුචර් এডুকেෂන් ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕන. එහෙමනම් තව මාස 3ක වාකාලයක් මම ලංකාවේ ඉන්නවා. ඔයාලා සියලු දෙනාටම ලස්සන ඔබේ අහිංසක රට සීනේ සැබෑ කරගන්නට මාත් එක්ක සම්බන්ධ වෙන්න මට කතා කරන්න. එහෙමනම් නැවත